බුද්ධිමය දේපල කියන දේ ගැන කතා කරොත් ගීපද රචකයෙක් හැටියට ලෝකේ සෑම රටකම වාගේ මේ බුද්ධිමය දේපල ආරක්ෂා කරලා තියෙනවා. ඒ සඳහා පිහිටියලා තියෙන ආයතන තියෙනවා. ඒකට කියනවා CMO එකක් නැත්නම් Collective Management Organization එකක් කියලා. ඉතින් සතුටුදායක කාරණය තමයි දැන් අපි ශ්‍රී ලංකාවටත් CMO එකක් තියෙනවා. ඒකට කියන්නේ ACPO SL කියලා. දැන් ඇත්තටම ඔබ ගීපද රචනාවක් හදාගත්තට පස්සේ ඒක ගීතයක් වුණාට පස්සේ ඒක බුද්ධිමය දේපලක් වුණාට පස්සේ ඒකේ ආර්ථිකම අයිතිය වාට ඕන නම් ගෙදරටලා නිදාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඔබ ඔබේ වටිනා පද රචනාව සහ ඒ ගීතයේ සුරක්ෂිතභාවය කොපිරයිට් එක රැකගන්න අනිවාර්යයෙන්ම ACPO SL එකට එන්න ඕන. මොකද මේක හැර වෙන තැනක් ඔයගොල්ලන්ට නැහැ. මෙතෙන්ට ඇවිල්ලා තමුන්ගේ ඒ ගීපද රචනාවට අයිති ආර්ථිකම අයිතිය රැකගන්න. අනිත් එක කවුරුත් මෙතෙන් අතින් ඇදගෙන තල්ලු කරගෙන වඩාගෙන එන්න ඕනේ නැහැ. මේක තමයි එකම විශ්වාසනීය ආයතනය ඇවිල්ලා මේකට සම්බන්ධ වෙන්න. එතකොට ඒ විශ්වාසය ඇත කර ගැනීමට තියෙන අයිතිය ඔබටයි අයිති. ඒක ඔබ තමයි හිතන්න ඕන ඇයි මේක විශ්වාස කළ යුත්තේ කියලා. ඒකට එකම හේතුව තමයි ලංකාවේ පිහිටලා තියෙන එකම බුද්ධිමය දේපල එකතු කර ගැනීමේ ආයතනය ACPO SL පමණයි. ඒක නිසා මම අලුතෙන් ලියන අයට අලුතෙන් නිර්මාණ හදාගෙන ඉන්න අයට සහ මේක මගහැරලා තියෙන කවුරුන් හෝ ඉන්නවා නම් ගීත ගණනාවක් රචනා කරපු මේක ඔයාලට මිස් වෙලා තියෙනවා නම් මේ වීඩියෝ එක බලලා මේකට සම්බන්ධ වෙලා ඔබේ ඒ වටිනා කෘතියේ බුද්ධිමය දේපල ආරක්ෂා කරගන්න.